අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ මැත්ස් විත් දුමින්ද YouTube channel එකත් එක්ක. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවා ශිෂ්‍යත්ව විභාගයට අනිවාර්යයෙන් මේ කියලා මම හිතන ගණිත ගැටලුවක් විසඳන ඉතාමත් පහසු කෙටි ක්‍රමයක්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ගාණි කියන්නේ මේ ගාණි සංඛ්‍යා රටාවක් තියෙන. ඉතින් මේ සංඛ්‍යා රටාවේ මෙන්න මේ හිස්තැනට ගැලපෙන සංඛ්‍යා දෙක මොකක්ද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් මේ වගේ සංඛ්‍යා රටා ආශ්‍රිත ගාණක් ආවොත් පුතේ ඔයා ඉස්සෙල්ලා කල්පනා කරන්න. චූටි කාලයක් අරගෙන ඔයා කල්පනා කරන්න. ඉස්සෙල්ලාම දැන් මට හිතෙනවා මේ සංඛ්‍යා දෙක එකතු කරලා බලන්න. 4යි 3යි එකතු කරාම 7යි. මෙතන 6යි 2යි එකතු කරාම 8යි. එහෙම එකතුවකින් යන රටාවක් කියලා පෙවුනෙත් නැහැ. ඊට පස්සේ පුතේ මේ දෙක අඩු කරනවා. 4න් 3ක් අඩු කරනවා 1යි. 6න් 2ක් අඩු කරනවා 4යි. එහෙම රටාවකුත් නැහැ. මම ඊට පස්සේ පුතේ මොකද්ද කරන්නේ? එකතු කරා, අඩු කරා, ඊළඟට මම ගුණ කරලා බලනවා. 4 වරක් 3 12යි. 6 වරක් 2 12යි. අන්න මට රටාවක් පෙවුණා පුතේ. මේ දීලා තියෙන සංඛ්‍යා ගුණ කරාම පුතේ උත්තරේ 12ක් එනවා. එහෙනම් මම බලනවා මෙතන තියෙන හිස් තැනට ගැලපෙන සංඛ්‍යාවත් උත්තරය 12ක් වෙන්න සංඛ්‍යා දෙකක් තියෙනවද කියලා. පළවෙනි උත්තරේ දීලා තිනවා පුතේ 5යි 2යි කියලා. එහෙනම් 5 වරක් 2 10යි. දෙවෙනි උත්තරෙන් 12 වරක් 1 12යි. අන්න ගැලපෙන උත්තරයක් තියෙනවා පුතේ. එහෙනම් මෙතනට ගැලපෙන්නේ මොකද්ද? 12,1 නේද? ඉතින් මේක තමයි පුතේ උත්තරේ.